වගේ ආවා. මාර්ම සැරත් තියෙන්නේ guys. බලපන් ඒකත් හાર્ට් එකක් ෂේප් එකට දැම්මේ. බලහන් එතන හાર્ට් එක දෙකට බෙල්ල තියෙන්නේ බලපන්. අපි සිංගල් අපිට ගර්ල්ස් ලා නැති. බූට් කාල නැහැල්ල ඉතින් හાર્ට් එකක් වදින්නේ බලමු සිංගල් නම්. අතරම සුද්ධ කරලා තියෙන්නේ ඒක. මාර්ම 7 floor එකට ආවා මේ අර දෙන්න ඉන්නේ 7 floor එකේ. අපි අර පැත්ත වෙලා ෆෝන් එක ඔබ පිටු එක්කනා දැන් බොරුවට ඇවිල්ලා උදව් කරනවා කියලා පෙන්නන්නේ. hello guys. Hi guys. ඔන්න එහෙනම් වෙලාව පාන්දර 3යි. අපිට පොඩි බඩගින්නක් ආවා කියන්නේ අපි ඔක්කොම අද ඇහැරුණා කලින්. සචිනයි පැතුම්ටයි නම් ඇහැරිලා නෑ තාම. අපි දුන්නාට ඇහැරිලා අපි කතා කරලා ආවා. ගත්ත පොඩි බඩුවා. ගත්ත පොඩි ඔයාලා දන්නේ නැති මේක. ඔයගොල්ලෝ කියන හැමෝම දන්නවා මේක නම් මේ අපි පොඩ්ඩක් මේ පොඩි වෙනස්කමක් කරලා මේ කරන්න කියලා බැලුවේ. ඔව් පාන්දරට ඔක්කොම බඩගින්න ඉන්න එක ස්පයිසි නූඩ්ල්ස් එකක් කාලා බඩගින්න කෙසේ වෙතත් මේ මාකරේ දෙයියද මේක කාපුවාම අපි බලමු මොකද වෙන්නේ කියලා. මොකද මේ පාන්දරට ඔක කාපුවාම ඔයාලටම තේරෙන්නේ. මේ කොහොමත් අපි මේ ට්‍රෙන්ඩ් එකට නම් ටිකක් පරක්කුයි. ඔව්. මේ ඒ වුණාට ඉතින් පරක්කුලා හරි වැඩි කරනවා. දැන් අපි ලෙවල් ෆ්ලෝ එකේ හිටියේ. දැන් නම් අපි 7 floor එකට ආවා. 7 floor එකට ආවා මේ අර දෙන්න ඉන්නේ 7 floor එකේ. අපි දැන් එයාලා ෂූම් එකට යන ගමන් ඉන්නේ. බලමු දැන් ඒ දෙන්නවත් අරගෙන අපි දැන් ඒ කන දැනින් හම්බෙමු දැන් කම්බරට ගිහිල්ලා හම්බෙමු. එහෙනම් ඉස්සරහට වැඩ ටිකත් එක්ක හම්බෙමු පාන්දර 4ට එක්ක. පාන්දර 4ට බලාගමු මොකද වෙන්නේ කියලා. අපිට දැන් ඉන්න කිචන් එක අතර වාල් වෙනදී අපේ කිචන් එක ඉන්නවා අපි ඒ කියන්නේ සාමාන්‍ය මොනවාරි කන්නේ ඩයිනින් ඒරියා එක. අපේ පැතුරුයි විකුණයි තමයි හදන්නේ. ඒ දෙන්න තමයි අපේ චෙෆ්ලා. ඒගොල්ලෝ තමයි කිචන් වල වැඩ කරපු කට්ටිය. යාළුවා තමයි මේ කට්ටිය දාලා මේ දැන් චෙෆ්ලා ගොඩක් ඇවිල්ලා ඉන්නේ. දාලා දෙන්නේ. මේ මොකුත් දන්න විදිහට කෙනෙක් නම් බොරුවට කියවනවා. කතා කරලා නෑ නෑ මම නූල්ලස් හදන්න දන්නවා අනිත් ඒවා උයන්න දන්නේ දෙනට උයන්න දෙන නූල්ලස් ඒ ගොඩක් දේවල්. ආපුනාසනේ නූල්ලස් තමයි වැඩිපුර ගන්න ඉන්නේ දන්නවා. දැන් දාලා තියෙන්නේ මේ වීඩියෝ දාලා තියෙන්නේ. කට්ටිය දැන් හදනකම් බලන් මම හිතන්නේ දැනෙන වෙලාවක් ඇයි මේක නම් හදෙන්න. මුන්ගේ හොට් ප්ලේට් එකේ 2200 තියෙනවා. මුන්ගේ හොට් ප්ලේට් එකේ 1800 මේක 7 ෆ්ලෝ එක නිසා පොඩ අඩු කරලා අපි උඩින් අපි 11 ෆ්ලෝ ඉන්න නිසා අපිට පොඩ බැලන්ස් පාරණේ ඒක මේක පාරණේ එක වෙන්නද මේ පරණ හොට් ප්ලේට් එක කියලා බලන්න. ඔයගොල්ලෝ ඔක්කොම දැන් වෙනම ලෝකයකට ගිහිල්ලා ඉන්නේ. ඔක්කොම බූට් කාපු සෙට් එක තමයි ඉන්නේ. නිසා මොකද ලොකු බූට් එක අපිට නම් බූට් කාලා නෑ. What? ඔය ඉඳන් මුණ වෙන්න. ඔය ඉන්නේ. මෙන්න මෙයා තමයි බූට් එක. මූ තමයි අනිත් බූට් එක. බූට් දීලා තියෙනවා. මොට්ටුවක් තියෙනවා. මොට්ටුවක් දැන් නෑ බූට් ගාලා නෑ මොට්ටුවක් දානවා.
ධෝනි කියන්නේ එන්න මේවා YouTube එකේ යනවා. මැලේසියා ධෝනිකද සිංගප්පූරු ධෝනිකද? ශ්‍රී ලංකන් ධෝනිකද? ධෝනි කියන්නේ නෑ මම පොලිලා සිංගල් ලව් මේ සාසිනා කොහොමද කිලෝ 10ක් ගියා දෝඩිලාම සිංගල් ඕනගේ ලාකට දිනවා එන්න හැමෝම. වාසේ වලට ඕන කෙනෙක් නගින්න පුළුවන්. එන්න ඇවිල්ලා ඕනගේ නරින්න පුළුවන් මෙතන මොන තරම් ඉඳ දිනා ඇවිල්ලා යන්න පුළුවන්. මේකේ වතුර එක පෙරා ගන්න බෑ. වෙන්න පන්නේ වෙන්නේ. අම්මෝ වැඩ්ඩා. චෙෆ් උයනවා ඉතින්. බාටෙන්ඩර් චෙෆ්. ඔව් නෑ උයන්න දන්නා කිව්වේ නූල්ලස් විතරයි. අර බලපන් ඒකත් හાર્ට් එකක් ෂේප් එකට දැම්මේ. බලහන් එතනත් ඉතින් හાર્ට් එක දෙකට බෙල්ල තියෙන්නේ බලපන්. අපි සිංගල් අපිට ගර්ල්ස්ලා නැති බූට් කාල් නැහැල්ල ඉතින් හાર્ට් එකක් අදින්න ඉතින් බලමු සිංගල් නම්. ඒත් මම කියන්නේ පිටරයක් ඕනමයි කියලා බා. මේ අරන් කො බලන්න පිටර. කාමරේ ඉන්නේ. මේ පිටර දාන්න වෙන කාගේවත් නෙමෙයි මේ ෆ්‍රිජ් එකේ තියෙන අනිත් කාමරේ කාගේ වෙන රටක එකෙක් ඉන්න උගේ හොරකම් දාමු ගියා. උගෙන් හොරකම් කරලා තමයි හැමදාම පිටර දාන්නේ අපේ ඌ දැන් කොයි වෙලාවකයි මූ තනියම ළමුට පිටර කවනවා ඇත්තටම කිව්වොත්. උලස් එක හරි දැන් කන්න තියෙන්නේ අපි දැන් අපේ කාමරේට ගිහලා මාර්ම සැරත් තියෙන්නේ guys. ඔන්න guys මේක ඉවර කරා. මේක පිරෙන්න තිබ්බේ මම හිතන්නේ. මේක පිරෙන්න තිබ්බා. දැන් ඇත්තටම සුද්ධ කරලා තියෙන්නේ මේක. මාර්ම සැරත්. ඔයාලට පේනවා ඇති මගේ මූණෙම. මේක මේ දාඩිය දාලා අවුලක් නැහැ ඉතින්. කට්ටිය මම හිතන්නේ දිව්ව වතුර බොන්න. මාර්ම සැරයි. ඒ ටික අවුලා නැහැ. මම හැබැයි මම හිතනවා කාලම යන ගමන් මේව හොදලා වතුර. අපි යන ගමන් නිගමන රෙකෝඩ් වෙලාද කියලා බැලුවා. බලද්දි මගේ ස්ටොප් වෙලා තිබ්බා. ස්ටොප් වෙලා තිබ්බා. ඒකයි පේනවද මූණ? මේ ඇස් දෙක පේන්නේ නැත්තේ කියනවා. මාර්ම සැරත් තියෙන්නේ රසයි. අපි දන්නවනම් අවුලක් නැහැ. පටන් ගන්න තව එකක් තිබ්බත් කෑවේ අවුලක් නැහැ. සැරමැද්දේ පොඩි පැණි රහක් එනවා. තමයි තිබ්බේ කියනවා. හොඳ පැණි රහ. ඒක ඔයාලත් කාලා බලන්න. අහසයිද? ගොඩක් කට්ටිය කාලා මේ ඇත්තේ මේක සාමාන්‍ය රාමෙන් නේද මේක? රාමෙන් කියන්නේ ගෑන් ළමයි ගොඩක් කනවා ලංකාවේ. බුල්ඩක් රාමෙන්. මේ මං හිතන්නේ ලංකාවේ ගෑන් ළමයි සැරට කන්න ආසයි ඒ ඉන්න. කොල්ලොන්ට දරා ගන්න අමාරුයි ඒවා. කාලා කරලා අපි ඉවරයක් කරා. කාලා කරලා ඉවරයක් කරා. කාලා කරලා ගොඩක් වෙලා හුස්ම ගත්තා කට්ටිය සූස් සූස් ගගා හුස්ම අරන්. ඇනිලා හිටියේ ඔක්කොටම. රහයි මරු මේ ඊට පස්සේ කයිය ගා හිටියා. පස්සේ තමයි මතක් වුණේ වීඩියෝ ඉවර කරලා නැහැ කියලා. දැන් ඉවර ගන්න තමයි ආවේ. අපිට මේක මහ ලොකු ස්පෙෂල් දෙයක් පෙන්වන්න තිබ්බේ නෑ. අපිට නිකන් නිකන් පොඩි පොඩි ක්‍රේවින් එකක් ආපුවම කරනටත් තමයි අපි කරේ මේ නෝමලි ඔව් මේ වීඩියෝ එක මහ ලොකු දික් වෙන්නේ නෑ. ඒක නිකන් නෝමල් එක. ඔව් නෝමල් පොඩි වීඩියෝ එකක් ඒ. එහෙනම් අපි ඉස්සරහට වැඩකුත් එක්ක ලොකු වැඩකින් හම්බෙමු.